අම්මට යකෝ චමින්ද නේද මේ? යකෝ මේකගේ පිළිවෙල සංග දාලා යට කරලා අල්ලෝ චමින්ද උඹලා දකින්නවත් නෑ හිමාඩු වෙයිලා යන්නේ මචං. අඩේ බං අර පොල් ටිකක් තියෙනවා කඩා ගන්නවත් බං උඹලා ගමේ නෑ නේද? අනේ බං මේ ඉන්න හාල් පාරුවට බං කොච්චර කෙරුවත් වැඩක් තියනවද කියන්කෝ. අනිත් එක බං මේ උන්ට කොච්චර මේ 70 කෙරුවත් කෙලෙහි ගුණයක් නෑ බං. මේ උඹ මොකද්ද බං දැන් කරන ජොබ් එක? මම බං මේ රාජංගනේ ෆාම් එක මේ මුල්ලන්සේ වැඩ කරන්නේ මචං. ඈ මේ බං බොරුවට නිකන් මේ කට්ට කකා ඉන්න ඕනේ නෑ බං. එහෙම මම රෙස්පයිගේ වැජ වෙනවා මචං. නෑ මේ මට පරක් වෙනවා. මම යනවා මේ. හා දිල කරගෙන අපිත් ඔය පැත්තට આવත් එන්නම්කෝ. හරි හරි. මූටත් හරිය එහෙනම් ඈ. ගස් ගෙඩි කඩ කඩ හිටපු එක. මේ ඉතින් හොඳ පාම් මේක මුල්ම පුටුවේ. හොඳ අපිට සතුටුයි ඉතින්. උදිර. ආ යා. පරක් හොඳ හොඳ. ඔය කොහොමද හෙල්මට් එක දාන්නේ? අනිත් පැත්තට දාගන්න හෙල්මට් එක. හරි හරි. මඩිම බයික් එක වදින්න ඉස්සලා හෙල්මට් එක දාන්න පුරුදු කරලා ඉන්න ඕනේ. හරි යන්න. කවුරුත් නැද්ද මන්දනේ? බලමු. හතකලම් මල්ලේ. හතකලම් මල්ලේ. කවුද? ඉන්නේ ගයියා. එන්නකෝ ඉතින්. ඇතුළට එන්න. ගොඩ දවසකින් දැක්කේ. ඔව් අපි අර මේ ඔව් ඔයා කර විකුණන්න කියන බයික් එක බලන්න ආවේ. එන්න සුපිරි භාණ්ඩයක් තියෙන එන්නකෝ ඇතුළට. ඉන්නේ ගයියා. මෙහෙමයි කතන්දරේ හරිද? වාහනේ සුපිරියටම කිරිටෝයි එකටම තියෙනවා. හරිද? හැබැයි ඉතින් කියන්න බෑ අඩු කරන්න නම් කතා කරන්න එපා. හරි හරි අපි පොඩක් බලමුකෝ වාහනේ. හරි බලමු. ගෙන්න බං. එළියට ගන්න බං. මේ ඉන්දර වගේ ඇතිය වැණි කියන විදියට නම් බලමු. ඉන්න භාණ්ඩේ ඉතින්. ඉතින් සුපිරියටම තියෙනවා ඈ. ඉන්දිකයි වෙන්න භාණ්ඩේ. සුපිරියටම තියෙනවා ඉතින් ඈ. දෙව කෑම වගේ තියෙනවා පේනවනේ. මේ පොඩක් ස්ටාර්ට් කරන්න බං. මෙහෙම ඉන්දිකයි. මේක ස්ටාර්ට් කරන්න නම් බෑ. ඇයි? කික් එක පොඩ්ඩක් කැරිලා තියෙන්නේ. කික් එක කැඩලා නේ. ඔව්. හරි දැන් ඔයා මේකට කීයක්ද කියන්නේ? මානත් ගණන් ඉන්දිකයි. හරි. මේව ගණ්ඩක් නැමෙ වෙන්නෙත් ඔව්. නෑනේ. මේ බඩුව ආයේ කෙලිම ජපානයෙන් ආපුවනේ. ඔව් ඔය වගේ වරන් ආයි නෑ තමයි. ඒක තමයි. එයා 50000ක්වත් ඕන ඉන්දිකයි. තාත්තත් කියලා තියෙන ඒ ගානට දෙන්න කියලා. 50. ඔව්. මේ පොඩක් ලයිට් එකම දාලා හොන් එක පොඩක් ගහන්න බං. එහෙම දෙයක් තියෙනවා. ලයිට් එකයි හොන් එකයි වැඩ කරනවා. මේ බැටරිය නෑ. බැටරිය නැතිනම් ඒවා ඉතින් ස්විච් එක දාන්න පුළුවන් උනට පෙන්නන්න නැති වෙයි. ඉතින් බැටරිය නැද්ද? බැටරිය නෑ ඉන්දිකයි. එහෙනම් නිකන් පොඩක් තල්ලු කරලා නිකන් පොඩක් හදලා බලමු නිකන් චුට්ටක්. ඉන්දිකයි වෙනසක් තියෙනවා. මොකුත් හිතන්න එපා. තල්ලු කරන්නත් බෑ. ඒ මොකද? තල්ලු කරනකොට අයියා මේකේ චේන් එක බලන්න මොකද චේන් එක රෙජිස්ටර් කරලා නෑනේ අයියා. ඒක නෑ ඒකයි. මොකක්ද ඒක? ඔව්. එහෙනම් පොඩක් ස්ටෑන්ඩ් එක අපිට අයින් බලන්න පොඩක් ඈතට අපිට ෆොටෝයක් ගහලා බලන්න ඕකේ. ස්ටෑන්ඩ් එක ගහන්න ඕනේ. ඉතින් මෙහෙම බලන්න ඉතින්. නෑ අපිට ෆොටෝයක් ගහන්න ඕන පොඩක් අර මේ පොඩක් බලන්න පොඩක් ස්ටෑන්ඩ් එක ගහලා අයින් පොඩක් බං. නෑ මේක ස්ටෑන්ඩ් එකක් ස්ටෑන්ඩ් එකක් නැද්ද? ස්ටෑන්ඩ් එකක් නෑ ඉන්දියයි. පොඩි කේස් එකක් කරේ ඒක පොඩ්ඩක් ගලවන්නකෝ. අයියා දැන් මේකට කියන අන්තිම ගාන කියන්නේ ඒකත් ගලවුණා නේද? කෑලි ගලවනවා. මේවා ඉන්දිකයි මෙහෙමයි මේවා ගලවන්න පුළුවන් දේ තමයි හදලා තියෙන්නේ. හරිද? මේ දැන් මෙහෙමයි වැඩේ වෙන්නත් එපා ඉතින්. ඕකට දෙන අඩුම ගාන කීයද කියන්නකො? අඩුම කියන්නේ මෙහෙමයි. මම තව රුපියල් 5000ක් අඩු කරන්නකො 45000 වැඩේ කරමු ආයෙ ඉතින් මුකුත් කියන්න එපා. 45000ට ඔක වටින්නේ නෑ බං. ස්ටෑන්ඩ් එකක් නැහැ. ඒක තමයි. 45ට බෑ. 45ට ඔක හරියන්නේ නෑ. හොත් කියන්න අවසාන ගාන කීයද කියලා බලන්න. අවසාන හොත් කපඩක් ගන්න. සාධාරණ ගානක් කියන්න අයියා. වැඩේ මෙහෙමයි එහෙනම් අපි 30000කට කරමුද වැඩේ? 30ක් කොහෙද කරන්නේ මේක ලයිට් උත් නැහැ ස්ටාර්ට් වෙන්නේ නැහැ ස්ටෑන්ඩ් එකක් නැහැ චේන් එක පයින්නවලු මේ සයිඩ් කන්නඩි කියලා වෙනවා තල්ලු කරගන්නවත් ඔව් තල්ලු කරගන්නත් බෑ ගෙනියන්නවත් කොහොමද ඕක ගෙනියන්න බූම් ටක්යක් ගෙනියන්න ඕන අයියා මේවා මාකට් තියෙන වාහනනේ අයියා ඒ වුණාට අදින්න බෑනේ බෑනේ පදින්න කර වැඩක් නැහැ අවසාන ගාන කියන්න වැඩේ කරෙන්න අවසාන ගාන කියන්න හරි එහෙනම් 20ක් දෙන්නකො හරි එන්න යම් බයන්න හරි අයියා එන්න වෙන්නේ ඉතින් එහෙමයි අපේ හිතවත්කම් දියෙන්නත් එපා ඉතින් ඔයාලා තරහ වෙලා යන්න ඕනේ මට මේක තියාගත්තත් වැඩක් නැහැ නේ මම පදින්නේ නැහැ වෙලාවක් නැහැ මම ඒ හින්දා මේක ඔයාලා අරන් යන්නකො
මට අඩුම දෙන්නකෝ 10000. ආයෙ ඉතින් එතනින් එහාට අඩු කරන්න කියන්න එපා. යකඩ වලට දුන්නත් ගන්න පුළුවන්. ඔව් ඒක තමයි එහෙම යකඩ වලට ඔක දීගන්න. හරියන්නේ නැහැ බයි අයියා. අනේ ඉන්දිකයි ඉස්සුරු වලට කතා කරන්න බෑ ඩක් ගාලා යනවනේ. මේ අහන්න මෙහෙම කරමු එහෙම. රුපියල් 5000ක් දෙන්නකෝ මට. මල්ලි මොකද කියන්නේ? 5000 නම් අනේ බෑ 5000ට ඔය ගෙනියන්න වාහනකුත් ගේන්න බෑ ඒකනේ වැඩි. අනේ 5000ක් නම් වටින්නේ අයියෝ 5000 අයියා වැඩේ වෙන විදිහක් කියනවා අපිට මල්ලි මෙහෙමයි. මේ පොල්ලට හින්දා මේක බලන් දාන්න. හරිද? ඔය සාධාරණ හිතලා පොඩ්ඩක් ගාන කියන්න පේනවනේ සයිඩ් කරාටි ගැල වෙනවා රෝදවල ඇස්තිල් වෙනවා කියනවා ඊට ගොඩක් තියෙනවනේ ඉතින්. ඒ හින්දා මල්ලි ඔක කියනවත් අපිට එපා. එහෙමයි ඉන්දිකයි හරිද? මල්ලි වෙන විදියක් ගැන අපි කතා කරමු. ආ ඒක තමයි වෙන විදියක් කතා කරලා වෙන විදියක්. එහෙනම් මට රුපියල් 2500ක් දෙන්නකෝ මේක. මල්ලි මම මේ වෙන විදියක් කතා කරන්නද? ඔයාවක තියාගන්න අපි යන්න. ඉන්දිකයි මේ ඉන්දිකයි ඔය පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා කලබල වෙනවා ඉන්දිකයි. චුට්ටක් ඉන්නකෝ මෙහෙම කර මල්ලි. මල්ලි ඔව් ඉන්නකෝ මල්ලි. ඉන්දිකයි මේ රුපියල් 2000ක් හෙල්මට් එක අනිත් පැත්ත ගන්න එපා. හෙල්මට් එක අනිත් පැත්ත. මේ 2000 ඉන්දිකයි යන්න බා ඉන්දිකයි. මේ 2000 දෙන්නකෝ. හරි 1500ක් දෙන්නකෝ. හරි අවසාන වතාව පොඩ්ඩක් නතර කරන්නකෝ. කොහොම ඉන්නකෝ. එහෙම කරමු. මේ අපි පොඩ්ඩක් බලලා ඉන්න. නෑ අහන්න වහන්නකෝ. ඔව් එහෙම කරමු. ඔව්. හරි අවසාන වතාව රුපියල් 500ක් දෙන්නකෝ ඉන්දිකයි රුපියල් 500ක් දෙන්නකෝ මේක අරගෙන. ඉන්දිකයි. පොරයිතානේදී මට මේක විකුණ ගන්න බෑ කියලා. රුපියල් 500 අඩු නම් ලොවෙත් දෙන්නේ නෑ මම මේක කුණු වෙන්නේ නෑ නේ උන්න ඔහෙ තිබ්බදේ. මේ උනාට බං අපිට 500ක් දීලා අර බයික් එක ගන්න තිබ්බා. අර හුචක්කුව ඔව් මොනව කරන්නේ? අපිට පතෝල වලක් කරේ වැටකොල වැක්ක යවා ගන්න තිබ්බා. ඒක නම් මරු තමයි ඈ. වරෙන් බයි යන්න. මේ ඒක නෙමෙයි. මේ අර චමින්දයා බං මේ පැත්තේ පාම් මේකළු වැඩ කරන්නේ බං. මෙහෙ ඔව් එදා මට කිව්වා. ඌ ඒකේ හොඳ ජොබ් එකක් කරන්න බං. එහෙම දන්නවද? දැන් අපි හොයාගෙන යන්. යනවද? නැගහම යන්න බං. ඒ හෙල්මට් එකනේ පැද්දාගන්න බං. ඔය පැත්ත නෙමෙයි. අයියෝ බං ඒක අමතක වෙනවා බං. අයි ගන්න කල්පනාව හෙල්මට් එකක් දාගන්න තියෙනවා. මේක දන්නේ නැහැ නේද බං? මේක වාගේ තමයි නේද? මේ අපි අර වැඩ කරන කට්ටියන් පොඩ්ඩක් අහලා බලමු. හලගන්න. දැන් කොට බං. මේ අක්කේ ඇයි ඔයාලා කවුරු හම්බ වෙන්නද? අපි ආවේ මේ ඔයාලගේ අර ලොකු මහත්තයා හම්බෙන්න. මොන ලොකු මහත්තයාද? අර මේ චමින්ද මහත්තයා. ඔව්. චමින්ද මහත්තයා කියන්නේ කවුද? එහෙම කෙනෙක් නම් මෙහෙ නැහැ. ඇයි යන්නේ ඔයාලගේ ලොකු මහත්තයා චමින්ද මහත්තයා අපේ ගෙවල් ගාව ඉන්නේ. මේ පාම් එකේ ලොකු මහත්තයා එයා. අන් එයාට පොඩ්ඩක් කතා කරන්නකෝ. මේ පාම් එකේ චමින්ද කියලා මහත්තයෙක් මෙහෙ නැහැ. මේ පාම් එකේ මහත්තයාගේ නම පැතුම්. චමින්ද කියලා කෙනෙක් මෙහෙ නැහැ. මොකද්ද මුන් මේ කියන්නේ? අයියෝ අක්කේ. ඔයාලා දන්නේ නැහැ තමන්ගේ හාම්පුතාගේ නම මේ පාම් එකේ ලොකු මහත්තයාගේ නම මේ චමින්ද. අපේ ගෙවල් ගාව ඉන්නේ නේද බං? ඔව් ඒක ඔයාලා දන්නේ නැද්ද යා? ගියලා වැඩක් නැහැ. ඒ උනාට මහ ලොකුට හැමදාම වැඩ. පොඩ්ඩක් කතා කරන්නකෝ ඔයාලා ලොකු මහත්තයාට. අයියෝ මන මගුලක් අහනවද මන් දන්නේ. අයියේ මේ හතර බීලි කතාවක් අහනවා එන්නකො මෙහෙ. මොකක්ද යකෝ? අයියේ අනේ මේ ඔයාලා මේ ලොකු මහත්තයා චමින්ද මහත්තයා හම්බෙන්න අපි ආවේ. මේ මිනිස්සු දන්නේ නැහැ ඔයාලා ලොකු මහත්තයා කවුද කියලා. ඒක අයියෝ යකෝ චමින්ද කියලා මහත්තයෙක් නම් මෙහෙ නෑ. අන්න අර කුලියට වැඩ කරන එකෙක් නම් ඉන්නවා. චුට්ටක් ගිහලා අහලා බලනවාකෝ. අරෙන් බයි යන්න. මේ මිනිස්සු දන්නේ නැහැ මේ තමන්ගේ වැඩ කරන මහත්තයාගේ නම. ඒ අර චමින්දයා නේද? ඈ ඌනේ ඉන්නවා. වරේ යන්න බලන්න. ඒ චමින්ද හලෝ ඉන්දික සුදීර උඹලා කොහෙද මේ? උඹ බලන්න ආවේ බං. උඹ දැන් මේක මේ මුල්ලාන්සේ යවන්නේ වැඩ කරන්නේ. ඒකනේ බං. මේමයි මචං. මේ ෆාම් එක එක අංශ වලට බෙදලා තියෙන්නේ. ආන් අතන ඉන්නවනේ දෙකේ. ඒක මචං කෘමිනාශක අංශය. ඌට තියෙන්නේ මේ පැල ටිකට කෘමිනාශක ගන්න එක. ආන් අතන අර ඉන්නවනේ හැලප කකා හැලපේ. ඒක මචං පෝර අංශය. ඌට තියෙන්නේ මචං මේවට පෝර ටික දාන එක. තව අර උගුඩුවෙක් වගේ එකක් ඉන්නේ අතන. ඒක මචං වතුර අංශය. ඌට තියෙන්නේ මේවට වතුර ටික දාන එක. ඉතින් මචං මම ඉන්නේ මුල් අංශේ. මට තියෙන්නේ මුල් ගලෝනේ.
මේ පේනවනේ පත මුල්. හරිනේ බා. ඌ කිව්වනේ මුල්ලන්සේ කියලා. අපිනේ මේ නැට්ට පාගත්තේ. වරෙන්ම යන්න. ඉතින් කොහොමද මන්ද මේ මිනිස්සු දාපේ රෙද්දක් කරගෙන යන්නේ? මේක තමයි. මදයි කමින්න මහත්තයා හම්බෙන්න ආවා. කරන්න දෙන්නේ දුවකටත් යන්.